නාවුරු සමහර විට ඔයාලා මේ රට ගැන මීට කලින් අහලත් ඇති. ඇයි මේ රට විශේෂ වෙන්නේ? මේ නාවුරු තමයි ලෝකයේ කුඩාම රටවල් අතරින් 3 වෙනි ස්ථානයේ හිමි වෙන්නේ. ඒ වගේම මේ රට ගැන කතා කරද්දී මේ රටේ තමයි ලෝකයේ අවාසනාවන්තම මිනිස්සු ජීවත් වෙන රට. එහෙම කියන්න හේතුව තමයි මේ රට මීට දශක කිහිපයකට කලින් ලෝකයේ ධනවත් රටවල් අතර ඉහළ ස්ථානයක ඉඳලා එකපාරට මේ රට දුප්පත් වුණ නිසා. ඇයි එහෙම මෙයාලට උනේ? වැරදි ආර්ථික කළමනාකරණය හා දූෂණ වංචා නිසා තමයි එයාලට එහෙම උනේ. අද වන විට මේ රටේ ජනතාව සෞඛ්‍ය ගැටලු වගේම තවත් විශාල අභියෝග වලට මුහුණ දෙනවා. ඉතින් විශ්වයේ චාරිකා තුලින් අද අපි කතා කරන්න යන්නේ භූගෝලීය වශයෙන් සුවිශේෂී ධනවත් වූ නාවුරු රාජ්‍යයට අත් වූ අවාසනාවන්ත ඉරණම පිළිබඳවයි. එහෙමනම් රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා මේ වීඩියෝව අවසන් වෙනකන්. තාමත් අපේ YouTube නාලිකාව subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. වර්ග කිලෝමීටර් 21 ප්‍රමාණයකින් යුක්ත මේ නාවුරු රාජ්‍ය Republic of Nauru යන නිල නාමයෙන් තමයි මේ රාජ්‍ය හඳුන්වන්නේ. ඔසේනියානු කලාපයේ පිහිට ඇති මේ රාජ්‍ය දුරස්ථ දූපත් රාජ්‍යයක්. මේ රට ආසන්නයේම ඇති රාජ්‍ය වෙන්නේ කිරිබති රාජ්‍යයි. මේ රාජ්‍ය ලෝකයේ පිහිට ඇති කුඩාම රටවල් අතරින් 3 වෙනි ස්ථානය හිමි වෙනවා. මොවුන්ට වඩා කුඩා රාජ්‍ය වෙන්නේ මොනාකෝ සහ වතිකානුව පමණයි. භූගෝලීය වශයෙන් ඉතාමත් පහත් භූමියකට හිමිකම් කියන මේ නාවුරු රාජ්‍යයට නිල වශයෙන් අගනුවරක් නැහැ. මේ පිහිට ඇති විශාලතම නගරය හඳුන්වන්නේ යාරින් යන නමින්. පැසිෆික් කලාපීය දේශගුණයක් තමයි මේ රටේ පවතින්නේ. මේ නාවුරු රාජ්‍යත් අනාගතයේදී අනිකුත් දූපත් රාජ්‍යවලට වගේම මුහුදු මට්ටමේ ඉහළ යාමේ බලපෑමට මුහුණ දීමට සිදු වෙනවා. මේ නාවුරු රාජ්‍ය තුල පවතින්නේ එකම ප්‍රධාන මාර්ගයක් පමණයි. එම මාර්ගයේ දිග කිලෝමීටර් 19ක් පමණ වෙනවා. එකම එක ගුවන් තොටුපළකුත් මේ රාජ්‍ය තුල පවතිනවා. 2024 ජනසංගණනයට අනුව මේ වන විට මේ රට තුල ජනග්‍රහණය 11919ක් ජීවත් වෙනවා. මේ රට පොඩි හින්දා මේ රටේ වර්ග කිලෝමීටරයකට පුද්ගලයන් 490ක් ජීවත් වෙනවා. මේ රටේ ප්‍රධාන භාෂාව වන්නේ ඉංග්‍රීසි භාෂාව සහ නාවුරු භාෂාවයි. 2025 වෙද්දී මේ රටේ සමස්ත ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 150ක් පමණයි. ලෝකයේ කුඩාම ආර්ථිකයන් හිමි රටවල් පහෙන් එකක් විදිහටත් මේ නාවුරු හඳුන්වලා දෙන්න පුළුවන්. නිකන් ඉලක්කමට විතරක් සීමා වෙලා තියෙන මේ නාවුරු රාජ්‍යයේ ඒක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 4000ක් පමණයි. මේ වන විට නාවුරු රාජ්‍ය විශාල ආර්ථික අර්බුදවලට මුහුණ දෙමින් පවතිනවා. මේ වන විට ඔස්ට්‍රේලියානු ආධාර මත පමණක් යැපෙන රටක් බවට මේ රට පත් වෙලා. මේ කුඩා වශයෙන් දීවර කර්මාන්තයක් පමණයි කර්මාන්තයක් විදියට පිහිටා තියෙන්නේ. මේ නාවුරු 1980 අනුම කාලවලදී ඉතාමත් ධනවත් රාජ්‍යයක්. මෙයාලා මේ විදියට පෝසත් වෙන්නේ ඒ කාලේ මෙයාලට මේ රටෙන් විශාල වශයෙන් පොස්පේඩ් නිදි හමු වෙනවා. ඒ විදියට ඒ පොස්පේඩ් නිදි වලින් ලබා ගන්න පොස්පේඩ් විකුණා මේ අය විශාල ධනයක් උපයා ගන්නවා. ඒ කාලේ මේ අය ලෝකයේ ධනවත් රාජ්‍ය අතර ප්‍රමුඛ තැනක් මේ නාවුරු රාජ්‍යයට හිමි වෙනවා. ඒ කාලේ මේ රටේ අධ්‍යාපනය, සෞඛ්‍ය වැනි සේවා මේ රටේ ජනතාවට නොමිලේ ලබා දීලා තියෙනවා. ඒ වගේම පොස්පේඩ් විකුණා ලැබෙන ආදායමින් කොටසකුත් මේ රටේ ජනතාව අතර බෙදලා දීලා තියෙනවා. ඇයි මෙච්චර හොඳට තිබ්බ රටක් එකපාරටම දුප්පත් උනේ? මේ නාවුරු කියන්නේ ඉතා කුඩා දූපත් රාජ්‍යයක්. මේ රාජ්‍ය තුල පොස්පේඩ් නිදි තිබ්බේ බොහොම සීමිත ප්‍රමාණයක්. ඒවා විකුණා අවසන් වුණාට පස්සේ කළ යුතු දෙයක් ගැන මේ පාලකයෝ සිතුවේ නැහැ. ඔවුන් පොස්පේඩ් විකුණා ලබා ගන්නා මුදල් වලින් සිදු කළේ ඕස්ට්‍රේලියාවේ විශාල මන්දිර ඉදිකිරීම සහ ගුවන් යානා මිලදී ගැනීමයි. අනාගත රටේ සුබසිද්ධිය පතා ඔවුන් කිසිවක්ම සිදු කරේ නැහැ. ඒ හින්දා පොස්පේඩ් නිදි අවසන් වුණාට පස්සේ මොවුන්ට කර ගැනීමට කිසිම දෙයක් ඉතුරු වුණේ නැහැ. රට පුරාම පොස්පේඩ් කැණීම නිසා මොවුන්ට කෘෂිකර්මාන්තය කර ගැනීමටවත් භූමියක් ඉතුරු වුණේ නැහැ. එහි ප්‍රතිඵලයක් විදියට රටට අවශ්‍ය ආහාර පාන ඇතුළු සියලු දේවල් ඔවුන්ට වෙනත් රටවලින් ගෙන ඒමට සිද්ධ වුණා. ඒ නිසා ඔවුන් සතු මුදල් ඉක්මනින් අවසන් වුණා. පසුව මොවුන් විවිධ රටවලින් අය අරගෙන තමයි ජීවත් වුණේ.
පසුව නයගැනීමේ සීමාවත් ඉක්මව ගිය පසු ඔවුන් නිල වශයෙන් බංකොලත් භාවයට පත් වුණා. මෙවන විට මේ නවුරු රටේ ඉතා දැඩි ආර්ථික හා සෞඛ්‍ය අර්බුද පවතිනවා. මේ මිනිසුන් විවිධ රෝගාබාධවලින් දුක්විඳිනවා. අධික දියවැඩියාව හදවත් රෝගවලින් මේ රටේ බහුතරයක් මිනිසුන් දුක්විඳිනවා. ලෝකයේ අධිකම තරබාරු මිනිසුන් ජීවත් වෙන්නෙත් මේ නවුරු රාජ්‍යය තමයි. මේ වන විට රැඳවුම් කඳවුරක් විදිට පවත්වාගෙන යන මේ දුපත් රාජ්‍ය ඕස්ට්‍රේලයානු ආධාර මත තමයි යැපෙන්නේ. ඉතින් මේ තමයි නිධානයක් උඩ ජීවත් වෙලා පසුව හිඟමනයට වැටුණු ලෝකය අවාසනාවන්ත මිනිස්සු ජීවත් වන රටේ කතාව. ඉතින් මේ කතාව ගැන ඔයාලා මොනවද හිතන්නේ? අනිවාර්යෙන්ම පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ වීඩියෝ හැමදාම බලන්න අපගේ විශ්වචාරිකා YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔබට සුබ දවසක්.